හරි ළමයි අපි බලමු මොකක්ද මේ බැංකු අයිරාව. නැත්තම් මේකට කියන්නේ ගොඩක් වෙලාවට OD කියලා. ඒ වුණාට දැන් සමහරක් වෙලාවට බැංකු අයිරාව කියන එක එයා දන්නවා. හැබැයි මේ වචනේ තේරුම ඒ කියන්නේ මේ වචනේ මොකක්ද කියලා එයා දන්නේ නැති වෙන්නත් පුළුවන්. සමහරක් අය බැංකු අයිරාව කිව්වම දන්නේ නැහැ. OD කිව්වම දන්නවා. අපි බලමු මොකක්ද මේ බැංකු අයිරාව කියන්නේ. මේක ළමයි 10 ශ්‍රේණියේ බැංකු ගිණුම හා බැංකු සසුදුම් ප්‍රකාශය පාඩම උගන්වද්දී මේ බැංකු අයිරාව ගැන පොඩි කොටසක් තියෙන උගන්වන්න සාමාන්‍ය පෙළ මට්ටමේ. ඊට පස්සේ 11 පන්තියේ පළවෙනි පාඩම වෙළඳාම හා උපකාරක සේවා පාඩමේ මේ බැංකු අයිරාව කියන්නේ මොකක්ද කියලා ඔයගලන්ට ගන්නන්න තියෙනවා, ඉගෙන ගන්න තියෙනවා. එතකොට මේ බැංකු අයිරාව කියන්නේ මොකක්ද කියලා මම මේ පොඩි සරල අදහසක් තමයි මම මෙතෙන්දී ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නේ. මේ බැංකු අයිරාව කියන්නේ අපිට මේ බැංකු අයිරා පහසුකම ලබා දෙන්නේ ජංගම ගිණුම් හිමියන්ට පමණයි. ජංගම ගිණුම් හිමියන්ට. එතකොට කරන්ට් account එකක් ජංගම ගිණුමක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ බැංකු අයිරා පහසුකම ලබා ගන්න. එතකොට අපිට 10 ශ්‍රේණිය කතා කරනවා තව ස්ථාවර තැන්පතු ගිණුම් සහ ඉතිරි කිරීමේ ගිණුම්. එතකොට ස්ථාවර තැන්පතු ගිණුම් වලට සහ ඉතිරි කිරීමේ ගිණුම් වලට බැංකු අයිරා පහසුකම ලබා දෙන්නේ නැහැ. ඒතර ඔයාගේ ඔළුවට එන්න ඕනේ මොකද්ද? බැංකු අයිරා පහසුකම ලබා දෙන්නේ ජංගම ගිණුම් හිමියන්ට පමණයි, කරන්ට් account වලට පමණයි. එතකොට ජංගම ගිණුම් හිමියන්ට තමයි පුළුවන් චෙක්පත් මගින් ගනුදෙනු කරන්න. එතකොට චෙක්පතක් නිකුත් කරන්නේ ළමයි ජංගම ගිණුම් හිමියන්ට පමණයි. එතකොට ස්ථාර තැන්පතු ගිණුම් හිමියන්ටවත් ඉතිරි කිරීමේ ගිණුම් හිමියන්ටවත් ජංගම ගිණුමක් ඒ කියන්නේ චෙක් පතක් නිකුත් කරන්නේ නැහැ. ජංගම ගිණුම් හිමියන්ට පමණයි චෙක් පතක් නිකුත් කරන්නේ. එතකොට මේ චෙක් පත් මගින් ගනුදෙනු කරද්දී මෙහෙමයි. ඔයා හිතන්න මගේ ගිණුමේ තියෙන්නේ සල්ලි 20000ක් පමණයි. 20000යි තියෙන්නේ. මම චෙක් පතක් ලියනවා කාට හරි පුද්ගලයෙකුට. අපි හිතමු අපි මේ ව්‍යාපාරයට බඩු දාන එක්කෙනෙකුට, සැපියුම් කරුවෙකුට මම ලියනවා චෙක් පතක් රුපියල් 30000ක විතර. 30000ක විතර ලියනවා චෙක් පතක්. හැබැයි මගේ account එකේ තියෙන සල්ලි කීයද? සල්ලි තියෙන්නේ 20000යි. හරි. එතකොට මෙයාට මම 30000ක චෙක් පතක් මේ පොතෙන් ලියලා හදලා මේ ෂොප් එකේ ඉන්නේ මම මෙයාට දෙනවා. හරි. මෙයා ගිහිල්ලා ඒක බැංකුවට ඉදිරිපත් කරනවා. බැංකුවට ඉදිරිපත් කරද්දී මගේ ගිණුමේ තියෙන සල්ලි 20000යි. බැයි මම ලියලා තියෙන චෙක් එක 30000යි. බැංකුවෙන් සැපියුම් කරුවාට සල්ලි දෙන්නේ නැහැ. හේතුව ඇයි? ලියලා තියෙන්නේ 30000 චෙක් එකක්. හැබැයි account එකේ තියෙන්නේ 20000. හරි. මෙන්න මේ වගේ අවස්ථාවක මේ බැංකු අයිරා පහසුකම ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ බැංකුවෙන් මට ලබා ගන්න පුළුවන් කෙටි කාලීන ණයක්. ඒ කෙටි කාලීන ණයට කියනවා බැංකු අයිරාව කියලා. ඒ කියන්නේ බැංකු අයිරාව කියන්නේ ජංගම වගකීමක්. කෙටි කාලීන ණයක්. ඒතර බැංකු අයිරා පහසුකම ලබා ගන්න පුළුවන් රුපියල් 10000ක්. මොකද දැන් 20000ක් තියෙනවනේ මගේ අතේ. 10000ක් තමයි මදි. එතකොට බැංකු අයිරා පහසුකම ලබා ගත්තට පස්සේ බැංකුව විසින් මෙයාට රුපියල් 30000ක් දෙනවා. ඊට පස්සේ මගේ account එකේ පෙන්වන්නේ දැන් මගේ තියෙන්නේ මගේ app එක නම් තියෙන්නේ phone එකේ. දැන් මේක සෙලාන් බැංක් app එකේ නම් තියෙන්නේ. මගේ එතකොට පෙන්වන්නේ account එකේ ඔන්නෝම තමයි පෙන්වන්නේ. ඍණ 10000යි කියලා තමයි පෙන්වන්නේ. ඇයි? මොකද මම බැංකුවට 10000ක් නැහැ. බැංකුවේ මැනේජර් බැංකුවේ වෙන මිනිස්සෙක්ගේ සල්ලි 10000ක් තමයි මේ දීලා තියෙන්නේ. මං වෙනුවට. ඒ කියන්නේ මම සල්ලි ගෙවයි කියලා බලාපොරොත්තුෙන් බැංකුවේ මැනේජර් වෙන මිනිස්සෙක්ගේ සල්ලි ටිකක් තමයි මේ දීලා තියෙන්නේ. එතකොට මම මේ ඍණ 10000 නැවත බිඳුව කරන්න ඕනේ හැකියික්ම. ඒ කියන්නේ මම මේ ඍණ 10000 බිඳුව කරන්න නම් මම 10000ක් සල්ලි දාන්න ඕනේ. ඒතර සල්ලි 10000ක් දාපුවම තමයි මේ ශේෂයේ බිඳුව වෙන්නේ. හැබැයි මෙහෙමයි ප්‍රායෝගිකව බැංකු අයිරා පහසුකම ලබා ගත්තට පස්සේ බැංකු අයිරා පොලියත් එක්ක ගෙවන්න ඕනේ. එතකොට අපි උදාහරණයකට හිතුවොත් 10000ට බැංකු අයිරා පොලිය මට රුපියල් 500ක් ගෙවන්න වෙනවා. ඒතර 10500ක් දැම්මට පස්සේ තමයි බිඳුව වෙන්නේ. ඒතර බැංකු අයිරා පොලිය කියන්නේ වියදම, බැංකු අයිරාව කියන්නේ වගකීමක්. එතකොට බැංකුවෙන් අපිට නිකන් සල්ලි දෙන්නේ නැහැ ළමයි. ඒගොල්ලෝ පොලියක් බලාපොරොත්තු වෙනවා. ඒතර බැංකු අයිරාවට පොලියත් එක්ක ගෙවුවට පස්සේ තමයි ඒක ඉවර වෙන්නේ. ඒතර 10000 ගෙවුවා කියලා බිඳුව වෙන්නේ නැහැ. දැන් මෙතන ගාන හිටින් බිඳුව වෙනවා.
හැබැයි තව 500ක් විතර ඒ කියන්නේ මම දන්නේ ඒක පොලිය කොහොමද කියලා ඒක බැංකුවෙන් බැංකුවට වෙනස් වෙනවා. බැංකු අයරා පොලියත් එක්ක ගෙවන්න ඕනි අනිවාර්යයෙන්ම. එතකොට මේ ගොඩක් අය හිතන්නේ මේ බැංකු අයරා පහසුකම හැම මිනිස්සෙකුටම දෙනවා කියලා. එහෙම දෙන්නේ නැහැ ළමයි. හැමෝටම දෙන්නේ නැහැ. ඒක බැංකු කළමනාකරුත් එක්ක කතා කරන්න ඕනි. බැංකු කළමනාකරු තෝරාගත් පිරිසකට විතරයි බැංකු අයරා පහසුකම දමා දෙන්නේ. බැංකු අයරා පහසුකම ලබා ගන්න පුළුවන් ඕනෙම කෙනෙකුට අපි බැංකුවේ අපේ ඇප් එකක් මොනවා හරි තියන්න ඕනි. ඉඩමක් හරි නැත්නම් මම ස්ථාවර තැන්පතුවක් හරි බැංකුවේ දාලා තියෙනවා නම් ඒකෙන් 90% මුදලක්. ඒ කියන්නේ බැංකු අයරා පහසුකම වගේ ලබා ගන්න පුළුවන්. මම ස්ථාවර තැන්පතුවක් දාලා තියෙනවා නම් මේ බැංකුවේ ලක්ෂයක. එතකොට මට බැංකුවෙන් ගන්න පුළුවන් බැංකු අයරා පහසුකම 90000ක. ඒතර බැංකුවට ප්‍රශ්නයක් නැහැ නේ මම ගෙවුවත් නැතත් බැංකු අයරා පහසුකම. ඇයි? මගේ ලක්ෂයක් බැංකුවේ ස්ථාවර තැන්පතුවක් තියෙනවා. ඒතර මගේ කිසිම තැන්පතුවක්වත් වත්කමක්වත් බැංකුවේ නමට ලියලා නැත්තම් බැංකුවේ කළමනාකරු බයයි මට බැංකු අයරා පහසුකම දෙන්න. හේතුව මොකද්ද? මම නැවත ගෙව්වේ නැති වුණොත් බැංකු කළමනාකරු අමාරුවට එන්න පුළුවන්. ඒ මොනොත් එහෙම යාගේ අතින් ගෙවන්න වෙනවා මගේ බැංකු අයරා ණය මුදල. හරිද? ඒතර බැංකු අයරාව සාමාන්‍යයෙන් බැංකු ගිණුමේ ශේෂය කියලා එන්නේ බැරට. ඒතර බැංකු අයරාව පහසුකම් මෙතෙන්දී මම 10000ක් ගත්ත කියලා මම කලින් කිව්වනේ. එහෙම වුණොත් එහෙම මගේ බැංකු ගිණුමේ සඳහන් වෙන්නේ ශේෂය ඔන්න ඔය බැර විදිහට. ශේෂය හර කියලා කියන්නේ මගේ බැංකුවේ තියෙන සල්ලි ප්‍රමාණය. හැබැයි බැංකු ගිණුමේ බැර ශේෂය බැංකු අයරාව මේ විදිහට පෙන්වුවට අපේ ඇප් එකේ පෙන්වන්නේ. දැන් අපි ඔන්ලයින් ඔක්කොම කරන්නේ. ඒතර අපේ ඇප් එකේ පෙන්වන්නේ ඇප්ලිකේෂන් එකේ පෙන්වන්නේ ඍණ 10000ක් ලෙස. ඒතර මේ තමයි බැංකු අයරා පහසුකම. බැංකු අයරා පහසුකම ගොඩක් අය අපිට ගණන් හදද්දී හිතන්නේ හැමෝටම දෙනවා කියලා. එම හැමෝටම දෙන්නේ නැහැ. ඒක තෝරාගත් පිරිසකට විතරයි බැංකු කළමනාකරු විසින් දෙන්නේ. අපි මේ බැංකු අයරාවට බැංකු අයරා පොලියත් එක්ක නැවත බැංකුවට ගෙවන්න ඕනි. ඒක කෙටි කාලින ණයක්. ඒ කියන්නේ ජංගම වගකීමක් බැංකු අයරාව කියන එක. මේක මම මේ පොඩි සරල කොටසක් විතරයි ඔයාලට කිව්වේ. මේකේ ලොකු දෙයක් තියෙනවා. මේකේ ගණන් හදන්න තියෙනවා අපිට. මේකේ වෙනම තියරි පාඩයක් තියෙනවා. මම මේ කිව්වේ බැංකු අයරාව ගැන පොඩි සුළු කොටසක් විතරයි. තුන්දුලායි පන්තියට සම්බන්ධ වීම සඳහා පහත දුරකථන අංකයට WhatsApp පන්විඩයක් යොමු කරන්න. 070 75 444 75